දැන් අපි එක්සැම්පල් එකක් ගමුද? සබන් කැටේ වගේ. අපි හිතමු අපි පික්මී එකක් දැම්මා කියලා. පික්මී එකක් දැම්මහම එතකොට අපි පාර්ලිමේන්තුවේ ඉඳලා මේ අපි හිතමු නාවල හන්දියට ගියා කියලා. අපිට රුපියල් 300ක් ගත්තා කියලා. හරි? එතකොට Uber එකක් දැම්මා කියමු. ඒකත් 300ක් ගත්තා කියමු. හරි. එතකොට දැන් කොහොමද මේක කැල්කියුලේට් වෙන්නේ? එයා මේ 300ක් නම් ගත්තේ charge එක මේ 300 ඇතුලේ 118න් 18 පාවිච්චි කළා තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ මේ VAT එකත් මේක ඇතුලේ තියෙනවා කියන පදනම අරගෙන. මොකද Uber එක හරි ඒ Pikmi එක හරි තමයි මේ සර්විස් ප්‍රොවයිඩර් වෙන්නේ මේ වෙලාවේදී. නෑනේ. පොඩක් ඉන්න රවියමතෝ කප්පරක් කියනවාද සැලවි. එතකොට මේකේ සර්විස් දෙකක් තියෙනවානේ. එකක් තමයි අපේ Uber එකේ එලවගෙන යන පුද්ගලයාගේ කාර් එක. Alto එක අයිති එක්කනා ඉන්නවනේ. Alto එක අයිති එක්කනා කරන්නේ Alto එකේ ලීස් එක ගෙවනවා, ඒකේ පෙට්‍රෝල් ගහනවා, එයා ඒ Alto එක අරගෙන යනවා. එයා ඒක කරන්නේ. Uber එක කරන්නේ නැහැ. Uber එක තමයි ලෝකේ තියෙන ලොකුම ටැක්සි කම්පැනි එක ටැක්සි නැති. හරිනේ? Uber එක මොකද්ද කරන්නේ? Uber එක කරන්නේ software එකක් provide කරනවා. ඒ software එකෙන් ඒගොල්ලෝ match කරනවා demand එකයි supply එකයි. අපි දැම්මහම මෙතන ඉඳලා අතන්ට යන්න ඕනේ කියලා එයා බලනවා කවුද කියලා රෙජිස්ටර් වෙච්ච කට්ටිය. ඊට පස්සේ එයා කෙනෙක්ට කතා කරලා එයා ඇග්‍රී කරොත් එයාව එවනවා පාර්ලිමේන්තුවේ දොරකාවට. හරිනේ? ඒක Uber එක ඔව් ඒක තමයි. Uber එක හෝ Pikmi එක දෙකම කරන්නේ software supply එක විතරයි. Uber එක දුවන්නේ නැහැ. Uber එක අයිති නැහැ. Alto එක අයිති Uber ට නෙමෙයි. Alto එක අයිති අර පුද්ගලයාට. එතකොට ඕගොල්ලෝ කොහොමද එහෙමනම් VAT එක ගහන්නේ 300ටම? ඒ සර්විස් එකේ වටිනාකම තමයි 300. එයාගේ සර්විස් එක දෙන්න පාවිච්චි කරන දේ තමයි අර වාහනය. එතකොට ඒ පදනම උඩ තමයි අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සර තිබ්බ ලීසින් කම්පැනි අපි ලීසින් එක සර්විස් එකක් කියලා කියනවා. හැබැයි ඒ සර්විස් එක කියලා කියන්නේ වාහනේ දෙන එක නෙමෙයි අර ෆැසිලිටි එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදිනේ. ඒක කොහොමද පිළිගන්නේ? අහුවෙකට මම මෙහෙම අහුවා දැන් Uber එකේ තියෙන ප්‍රොබ්ලම් එක Pikmi දැනුවත් කරලා තියෙන්නේ Uber එක ගන්නේ value added එකට. උතන ඔකේ ඩිස්ටෝෂන් එකක් තියෙනවා. දැන් ඒක තමයි මම ඇහුවේ දා. මොකද අර ලියාපදිංචි කරාට පසුව ලියාපදිංචි කිරීමේ ටර්නෝවර් එක ඇතුළත ගන්නේ ඒ value added එක. ඒක ඒ පැත්තෙන් වැරද්දක් නෙමෙයි. ඒක හරිද නැද්ද කියන අර්ථකථනය තමයි අවශ්‍ය වෙන්නේ. දැන් තවත් එකක් අපේ රටේ value added කියන්නේ මෙහෙමයි. අපි Uber එක ගත්තොත් ඔය ගන්න 300ම 300 ගන්න 280ක් ගෙවනවා මේ අර අවුට්සෝස් එකට. ඒතර 20යි තමයි ටර්නෝවර් එක. 20ට 18 ගෙවුවම මේක වෙනම දෙයක්. ඒක හරි. ඔය ප්‍රොබ්ලම් එක තමයි Pikmi Uber අතර තියෙන ප්‍රොබ්ලම්. දැන් ඔය වගේමයි නෑ මට මතක් වුණේ දැන් Trishaw මිලියන් 13ක් තියෙනවා 1.3 මිලියන් තියෙනවනේ. දැන් ඒගොල්ලන් threshold එක කරන් තියෙනවා. ඒගොල්ලන්ගේ මේ fuel allowance එක ගන්න. ඒගොල්ලෝ කියන ඒගොල්ලෝගේ ටර්නෝවර් එක දවසකට ලක්ෂයයි කියලා. දැන් ඕක කිව්වම ඒගොල්ලෝ VAT එකට වැදෙනවා නේද? මට මේ මතක් වුණේ ඉබේම හැම Trishaw එකම ඒගොල්ලෝ දැනට fuel allowance එක ගන්න ඒගොල්ලෝ කියනවා ලක්ෂයක් ඒගොල්ලෝ දුවන කියලා දවසකට ටර්නෝවර් එක. ඕක වුණ හැටියම හැම Trishaw එකම මේ sorry 1 million ලක්ෂයක් දුවන්නේ. Port VAT tax. එන්නත් හැබැයි ඒගොල්ලෝ ලක්ෂයක් වුණොත් මේ ඇත්තටම ලක්ෂ ඒක ඇතුලේ fuel එක ගන්න මේ QR එක යටතේ ඒගොල්ලන්ට ලැබෙනවානේ. ඒගොල්ලෝ කියලා තියෙන ඒගොල්ලෝගේ ටර්නෝවර් මෙච්චර දුවනවා. ඔව් එතකොට ලයිබල් වෙනවා. මොකද හයරින් ඒගොල්ලෝ කරන්නේ හයරින්නේ. ඔබතුමාලා ඔක තුලින් හැම Trishaw එකකම VAT ගෙවන්න වෙනවා. රුපියල් ලක්ෂයක් උපයනවාද Trishaw? ඒක මම කියන්නේ මේ Trishaw කට්ටිය fuel ගන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන්. ඔව් fuel QR එක ගන්න මේක හයරින් නෑ මේක කරන්න එපා. මං කියන්නේ කරන්න එපා කියන එක නෙවෙයි. මේක හරියට බෙදා ගන්න. මොකද Uber සහ Pikmi ඉදිරිපත් කරන්නේ software service එක. ඒගොල්ලෝ කැබ් දුවන්නේ නැහැ. ඇත්තටම ඔය තර්කය ගෙනල්ලා තමයි ඒගොල්ලෝ මොකද ඔය ඇත්තටම අපි මෙහෙම ගත්තොත් VAT එකෙන් කාලයක් නිදහස් වෙලා තිබ්බේ software නිදහස් වෙලා තිබ්බා. හැබැයි software development locally developed software කියන එක තමයි එතෙන්දී අදහස් කරේ. ඒතර locally develop කරපු software එකක්
දුන්නොත් ඒක වැට් එකෙන් නිදහස් වෙලා තිබ්බා. හැබැයි 2019 දී මේක තව එහාට ගියා. ඒ 2000 ඒ locally developed software කියන එක ඇතුලේ මේ හුඟක් අය මේ අපි දෙන්නේ software කියන මේක උඩ. මොකද මේගොල්ලෝ මේ software මේක මීට වෙහා ගිහිලා මේ ඇනලයිස් කරපේවා තියෙනවා. ඔය මතේ තමයි ඒගොල්ලෝ ගෙනල්ලා ඒගොල්ලෝ බදු නොගෙව හිටියා. ඔය කියන සමහර සමාගම් බදු ගෙව්වේ නැහැ. එහෙම වුණාම මේගොල්ලන්ට ඇසෙස්මන්ට් ඉෂුව වුණා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඇසෙස්මන්ට් ඉෂුව වෙලා ඒවත් ඒගොල්ලෝ software එකක් නෙමෙයි දෙන්නේ software එක පාවිච්චි කරලා සේවාවක් දෙන්නේ. පොඩ්ඩක් දෙන්න සභාපතිතුමා. එහෙම කියලා ඒක තීන්දුව වුණා. තීන්දුව වෙලා මේගොල්ලන්ට බදු ගෙවෙන්න ආවා. ඊට පස්සේ මෙයාලා උසාවියේ මේ සම්බන්ධයෙන් නඩුවකුත් දැම්මා. ඒගොල්ලෝ ගෙව කරන්නේ software supply එකක් කියලා. හැබැයි දැන් අපි මේගොල්ලෝ software supply එකක් නෙමෙයි software එකක් පාවිච්චි කරලා දෙන සේවාවක් කියලා තමයි මේ අය බද්දට යටත් වුනේ. ඊළඟට එතනින් එහාට ගිහලා 2019 දී මේ software වලට තිබ්බ exemption එක තවත් broad කරා. එතෙන්දී ඕක ඇතුළට ගෙන ආවා IT enabled service කියලා. අන්න එතෙන්දි මේ හැමෝම කවර් වෙනවා. මොකද එතෙන්දි කතා කරේ software ගැන නෙමෙයි IT enable කරපු service එක. ඒ කියන්නේ IT platforms පාවිච්චි කරලා දෙන ඕනෑම සේවාවක් XM කරා 2019 දී. ඇත්තටම ඒ exemption එක අපි නැවත අයින් කරා. ඊට පස්සේ කරපු සංශෝධනවලදී ඒ exemption එක අයින් කරා. අයින් කරාට පස්සේ දැන් software වලටවත් අර IT enable services වලටත් මොකකටවත් ඒ exemption එක නැහැ. ඉතින් ඕක තර්කයේ වැරදීනේ මේ මිසිස් පෙරේරා. දැන් බලන්න මේක දෙකට කඩා ගන්න ඕනේ. මොකද Uber එක ටැක්සි සර්විස් එකක් නෙමෙයි. Uber එක කරන්නේ ටැක්සි සර්විස් එකක් ෆන්ක්ෂන් වෙන්න software දෙන එක විතරයිනේ. ඒක ඇත්තටම ටැක්සි සර්විස් එකක් කියලා නෙමෙයි අර්ථ නිරූපණය වෙන්නේ. ඒගොල්ලෝ දෙන්නේ සේවාවක්. ඒ සේවාව එතකොට තමයි දැන් අපි හිතමු pick me වෙන්න පුළුවන් Uber වෙන්න පුළුවන් මේ දෙකම වෙන්න පුළුවන්. ඉස්සර උනේ pick me එකට ගැහුවා Uber එකට ගැහුවේ නැහැ. හරිනේ? මොකද ජූරිස්ඩික්ෂන් එක උනේ ප්‍රොඩක්ෂන් එකනේ. දැන් ජූරිස්ඩික්ෂන් එක කන්සම්ප්ෂන් එක නිසා Uber එකටයි pick me එකටයි දෙකටම වදිනවානේ. හැබැයි මෙතනදී අපි ඩයිකෝටමයිස් කරන්න එපා මේ සර්විස් එක. දැන් මෙයා සර්විස් එක දෙන එකට Uberට වෙන්න පුළුවන්, pick meට වෙන්න පුළුවන් කමිෂන් එකක් ගන්නවානේ. හරි? ඒ කමිෂන් එකට එපයි වැට් එක වදින්නේ. මේ වැට් එක කැල්කියුලේට් කරන්න දීලා තියෙන්නේ අපි දැනට තියෙන ගැසට් නිවේදනයේ පවා. එහෙමනම් හරි. ඒ කියන්නේ කිව්වා නම් you open the floodgates to lot of interpretation. එහෙනම් value added කිව්වම ගොක් දෙන ඒ වගේ නිකන්නේ. නෑ ඒක පැහැදිලි. නෑ පොඩක් capital intensive operation එක. ඒ අවස්ථාවල ඔක්කොම කවර් වෙන්න තමයි දාලා තියෙන්නේ. නෑ පොඩක් ඉන්න. මේ අර්ථකථනය කරන්නේ මොකද? කෙලින්ම දැන් කොහොමම තමයි professional services also. චුට්ටක් ඉන්න. අපි අර සේවාව ගමුකෝ. pick me එකයි Uber එකයි රුපියල් 300යි. දැන් ඔබතුමාන්ලා කියන්නේ රුපියල් 300 නෙවෙයිද බේස් එක වැට් එකට? මේ V8 එකට රුපියල් 300 නෙවෙයිද බේස් එක? මට තේරිච්ච විදිහට නම් ඩ්‍රයිවර්ට යනකොට නෙමෙයි ඉතුරු ටික. ඒක තමයි විය යුත්තේ. මගේ නෑ ඩ්‍රයිවර්ට යනකොට කියන්නේ මෙහෙමනේ. ඩ්‍රයිවර්ට යනවා නම් රුපියල් 300ෙන් ඇල්ටෝ එක දුවන්න, පෙට්‍රෝල් ගහන්න, එයාගේ පඩිය ඔක්කොම කීතමු 250ක් කියලා. 50 තමයි software service එකට දෙන්නේ. ඒක තමයි රුපියල් 50ට තමයි වැට් එක වදින්න ඕනේ. 250ට 250 මෙහෙමයි. 250ට ටැක්ස් එක වදින්න ඕනේ තනුජා. එයාගේ රෙවෙනියු එක ලක්ෂ පැන්නොත්නේ. හරිනේ? එයාගේ රෙවෙනියු එක ලක්ෂ පැන්නොත් SME එකක් හැටියට එයා ගෙවන්න ඕනේ නේ. ඔව්. ඒක වෙනමනේ. ඔව්. හැබැයි වැට් එක වදින්න ඕනේ අර මේ කමිෂන් එකටනේ. අර සර්විස් එකට නෙමෙයි නෑ ඕකේ සර් බොහොම අපිට සරලව එක ට්‍රාන්සැක්ෂන් එකකින් ඕක කියන්න අමාරුයි මන් දන්න විදිහට මේක එකතු කරන්නකො දැන් අපි ගත්තා Uber එක හරි input output කියලා input cost එක output cost එක කියනවා ගන්නවා දැන් එන මීට ඉස්සෙල්ලා ගත්ත සිල්ලර වෙලඳාමත් ඕකමනේ එයා ගන්නවා ලීවර්ස් එකේ විකුණනවා ඒකේ තියෙන ප්‍රොෆිට් එක එන්නේ ප්‍රොෆිට් එකක් විතරයි වැට් එක එහෙමයි කියලා අපි ඒ ප්‍රොෆිට් එකට විතරක් වැට් එක ගන්න අපිට මේ non resident ලගේ වැට් කොම්පොනන්ට්ස් දෙකක් තියෙනකොට ඒ කියන්නේ එකම එක කොටස් අපි දැන් හොටෙල් එකක් බුක් කරොත් හොටෙල් එකට ගෙවුවොත් හොටෙල් එකට කෙලින්ම ගෙවන කෙනෙක් ලංකාවේ කෙනෙක් ආවොත් එයාගෙන් කොටසක් තමයි අර එළියේ තියෙන මේ බුකින් එකට යන්නේ. එතකොට ඒ කොටස තමයි එතන ටැක්ස් වෙන්නේ. මොකද හොටෙල් එකෙන් තමයි ඊටු කොටස එයාගේ ඊටු වැට් කොම්පොනන්ට් එක එන්නේ. අපි එහෙම නැතුව ඒක පිටරටක කෙනෙක් වෙනමම හරි හොඳ එක්සැම්පල් එක. ඒ කියන්නේ අපි හිතමු අපි Airbnb එකෙන් ගත්තා මේ මොකක් හරි තැන කාමරයක් බුක් කරා. එතකොට $100යි. හරිනේ?
එතකොට ඩොලර් 100න් එයා B&B එක තියාගනි ඩොලර් 10ක්. එතකොට අහංගම ගෙදර අයිතිකාරයාට ලැබෙයි ඩොලර් 90ක්. හරිනේ? එතකොට දැන් ටැක්ස් එක වදින්නේ ඩොලර් 100ටද? එහෙමත් නැත්නම් ඩොලර් 10ටද? 10ට වදිනවා Airbnb එක අතේ 90ට වදිනවා හොටෙල් එක අතේ. හැබැයි 90ට වදින්න නම් එයාට තියෙන්න එපයි ලක්ෂයක් මේ ආදායමක්. ඔව් ඇත්තටම එයා ඒ ලක්ෂයට වැඩි ආදායමට තියෙන්න ඕන. එතන තියෙන ඒක කියන්නේ මේක අපි අර ලක්ෂයට වැඩි කියන එක තමයි එයාගේ අර මේ එයා ඒක ක්‍රයිටීරියා. නමුත් එයා එක්සෙම් කරලා නැහැ. එයා ලයබල්. අපි ලක්ෂයට වැඩි නිසා එයා එතනට එවෙන්නේ නැහැ. ඒක විතරයි තියෙන්නේ. ඒක තමයි මම අහන්නේ.